හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද ප්ලේ කරන්නේ Granny Chapter 4 එකේ Rebellion කියන ගේම් එක. ඉතින් මචං කොමරි මුන් මාව හිර කරා. දැන් මචං යතුරු හොයා ගන්නවා. යතුරු තියෙන්නේ මචං මෙතන. යතුරු අරගෙන බලපන් Granny ඉන්නවද කියලා. Granny නෑ. ඉතින් මචං අද මම මේකෙන් පයින්නේ බේස්මන්ට් එකෙන්. පයින් එක නම් මචං ලේසි වෙන්නේ නෑ. මොකද අර සෙන්ඩිනාගේ හස්බන්ඩ් ඉන්න. ඒ නිසා මචං ලේසි වෙන්නේ නෑ. යතුර මෙන්න මේ ඩෙස්ක් එක උඩින් දාමු. එතකොට සද්දය ඇහෙන්නේ නැහැ. හරි. Granny ඉන්නවද? Granny කාරි දැක්කා. ටක් ගාලා මේ මෙතන තියෙන ස්ක්‍රූප් නියන ගත්තා නම් වැඩේ ගොඩ ශනික ගණින්යකෝ. ගණින්යකෝක. ගණින් ගත්ත ගමන් කැපුණා. මේක මොනවද තියෙන්නේ බලමු. මේක මචං බේස්මන්ට් එකට ඕන කෑල්ලක් තියෙනවා. මේ අම්මට සිරි මේ තියන්නේ මචං. මේක මචං ඩයමන්ඩ් එකක්. මේකෙන් තියෙනවා අපිට පල්ලෙහා දොරක් කරගන්න. ඒකත් අරගන්න ඕනේ. ඔක්කොම කලින් සද්දයක් දාලා මුංග ගෙන්න ගන්නවා. නැත්තම් වාතයක් වෙනවා. නැත්තම් ගඳ ගහන වාතයක් වෙනවා. මේ වාතයක් නෙමෙයි. නැද්ද? තා වරද්දාපා. කණින්යකෝ. අඩෝ බග්ගුණාද කොහෙද බං? අඩෝ හරි. මේ ගේම් එකේ ටිකක් බග් ලැග් වෙන්න සීන් තියෙනවා. දැක්කද කොහෙද? දැක්කා. අම්මට කියන්නේ දායි කරේ ඉන්නේ. හරි. අත්තරි. යනික ගනින් මචං. යනිකරන් දාපන් සද්දය. දාපන් මචං සද්දයක් ඕකෙන්. හරි. දැන් මචං උතන්ට එන්න ඕන. අද්ද කරාම දැන් අර නොසිපෙරාකාරයත් ඇහැරලා ඇති. ඔතන්ට දැන් අනිවාර්යෙන් එන්න ඕනේ. අපි ගිහිල්ලා මේක ෂේපට යටට දාගමු. මේක මචං දොරට දැම්ම ගමන් පල්ලෙහා දොර ඇරෙනවා. එතකොට අපිට බේස්මන්ට් එකට යන පාර කියන්නේ පාර තමයි පාරට යන දොර. මේ තියෙන. මෙන්න මෙතනට දැම්මම දොර මචං ඇරෙනවා. මචං වැඩිලා ටිකක් දැන් දියුණු වෙලා තින්නේ. මෙන්න මෙතන මේක මොනක්ද තියෙන්නේ? ඒක මචං මුකුත් නැහැ. මෙතන මොනවද තියෙන්නේ? එතනත් මුකුත් නැහැ. රනිල් එනවද? එනවා දෙන්නේ නැහනේ. එන්නේ මචං අර අඩෝ හිර වෙනවා බං. මේ අර මං කියන්නේ මාව හිර කරලා දැම්ම කාමරේ තින්නේ බං. ඊට පස්සේ මං ඒ හිර කරලා දැම්ම කාමරේ ඇරි යතුරු තියෙන. අන්නේ යතුරු අරගෙන එන්න ඕනේ. පල්ලේ අර තියෙන දොර අරින්න. එතකොට ඒකේ තියෙනවා මචං ගන් එකක්. දුමක් ගගෙනියන් දම්පාඩු දුමක් වගේ යන ගන්නයක්. ඒක තිබ්බ ගමන් මුන් සකබුන්. කනින් මචං යතුර. මෙන්න මේ යතුරෙන් තමයි ඒ දොර අරින්නේ. ඒක නිසා මේ යතුර තන දාන්න එපා. ඔයගොල්ලෝ ප්ලේ කරනකොට මේ යතුරෙන් දොරවල් දෙයක් අරින්න තියෙනවා. ඔයා ඉන්න කාමරේයි මේ යට තියෙන කාමරේ. අපි ගිහිල්ලා ලග්ගාලේ කරගෙන මුන් තුන් දෙනාව සකබුන් කරලා දාමු. මේක මචං සෙන්ඩිනාටත් ඉදින්න තිබ්බනම් තමයි ආතල්ලේ. මොකද බං ඕකි බය කරලා මරන්නේ. ඒක නිසා ඒකටත් ඉදින් තිබ්බොත් තමයි සුපරි. ශනිකයන් හරපන් යකෝ. දැන් ගනින් තුවක්කුව. හරි. දැන් වරෙන් චණ්ඩි ඉන්නවනම් දැන් චණ්ඩි ටික ඉන්නවනම් දැන් එන්න ඕනේ. සද්දයක් දාපන්. හරි. තව වරක් දාපන්. හරි. නැද්ද? යකෝ මෙච්චර සද්ද දාලා තෙන්නේ නැද්ද බං? බෙඩ්ඩක් තියමුද? මගේ ඉදියොත් අඩෝ නෑ කීපන්කෝ. ඒ මුන් නැද්ද බං? දැන් මම අල්ල ගන්නකන් සිය නැතුව තිබ්බා. සද්දක් දැම්මල. බෙඩ්ඩක් තියමු. ඒත් නෑ කියන්කෝ. දෙද්දාපන්. අඩෝ එන්නේ නැද්ද? කොච්චර සද්ද දැම්මත් එන්නේ නැහැ නේ බං. දැන් එන්න ඕනේ හරිනම්. යකෝ. අඩෝ එන්නේ නැහැ කියපන්කෝ. එනවා. අරු වෙනවා. තියපන්. අඩෝ දෙන්නම ඉවරයි හොඳේ. දෙන්නම ඉවරයි. දැන් ඉතින් මචං ග්‍රෑන්ඩ්පා කාර්යය විතරයි ඉන්නේ. ඌත් හම්බුනාම ඌවත් සකපුම් කරලා දාමු. අඩෝ මේ මොකද මේ? යකෝ ග්‍රෑනි
කකුලක්ද කකුල නේද උඩ යන්නේ වෙන මුකුත් නැහනේ. අපිට වැඩක් නැහැ ඒවා. හරි මචං ග්‍රෑන්ඩ් පා හොයාගෙන යමු දැන් අපි. අඩෝ හිර වෙනවා බං. හරි කෝ ග්‍රෑන්ඩ් පා වරෙන් යකෝ ඉන්න තැනකින්. අන්න යනවා ග්‍රෑන්ඩ් පාරේ. මීට පිටිපස්සෙන් ගිහලා තියාගන්න බලු. සීමට යම් බලන්න. හරි ග්‍රෑන්ඩ් පා අම්මට සිටි තියපන් යකෝ තියපන්. හරි ග්‍රෑන්ඩ් පා අපිට දුවක්කුවෙන් කරගන්න වැඩක් තියෙනවා. ඒ නිසා අපි උඩට යමු. අපිට තියෙනවා මචං බේස්මන්ට් එකේ යතුරු ගන්න. ඒක තියන්නේ මචං නිකන් ඒ කියන්න තේරෙන්නේ නැහැ මොනවාට මොලට පෙන්නන්න. එන්න අන්න අතන. ඒකට වෙඩි තිබ්බම පියන ගැලවිලා යනවා. තියපම්ම. හරි මේ තියන්නේ. මේක තමයි ඕනේ. අපි තුවක්කුව මෙතනින් දාලා දාපන්. බේස්මන්ට් එකේ යතුරු ගිල්ලා පල්ලෙහෙන් දාගමු. මේදී මචං පැන්නා වගේ තමයි මුන් 4 දෙනාගෙන් බේරිලා කොහොම හරි යා ගන්න ඕනේ. වැඩි නාගන්න වෙයිද දන්නේ නැහැ. හරි ෂේප්ට යම් බලන්න. අම්මට ඉවර. බෑ මම මේ දෙන්ටිනාකත් එක්ක කරන්න. මේක බුරටම කන්න බයිනවනේ බං. අඩෝ ඵලයන් මං ඇතුළට. මේක ලැග් වෙන සීන් වැඩි යෝනේ. ගේම් එකේ. අපි ගිහිල්ලා තුවක්කු අරගෙන යමු. ශනිකයන් තුවක්කු අඩෝ නුසිවරාකාරය ඉන්න නේද? නුසිවරාද මොකද මන් අර සෙට්ලාගේ හස්බන්ඩ් ඉන්නවා. මේ පැත්තේ කීද්දන්න ග්‍රැනි හරි ග්‍රෑන්ඩ් අප්පඩ සිරියනවා කියපන්කෝ. ඉවරයි මචං ඉවරයි. බලමු වෙට්ටුවක් දාන්න පුළුවන් වේද කියලා. ශනිකයන් වරෙන් එපා ගහන්න එපා කනවා ගැව්වා කියන්කෝ. අඩෝ ඒවනම් හසුරට වැඩ හොඳ ටික දෙන්නම් බොලට ඒවනම් මා ජරා වැඩ බං. කහන්න එපා කියද්දිත් ජාන ඒවනම් මා ජරා වැඩ. ඔය ග්‍රැනි දෙන්නම් ග්‍රැනි නුසිෆෙරා කාර්යය තමයි ඔක්කොටම මුල. නුසිෆෙරා නුසිෆෙරා වරේ තොට බය නෑ යකෝ. වරේ අපි ගිහිල්ලා දුක්කුව ගන්නත් හිතනවා මට. මොකද්ද කරන්නේ? ග්‍රෑන්ඩ් පාත් දැක්කද කොහෙද? පොඩි දාපු බලන්න. මොලෙන් ගහන්න ඕනේ ගේමක් තියෙන මෙතන මචං. අන්න ග්‍රැනි යනවා කීපන්ගේ පාර. කෝබේ ග්‍රැනි එළියට ගියා. ස්ක්‍රූප් එළියට අරගෙන මෙතනට සද්දයක් දානවා. තවරත් නෑ බං ඕන වෙලාවට අතර. හරි තවරත් දායනේ. හරි යකෝ ඉන්නේ නැද්ද මේකේ? හරි මචං ඉතුරුත් තරම් ගනි සද්දක් දාපන්. හරි ආයි දාපන්. හරි I see you. ග්‍රෑන්ඩ් පා දැක්ක මචං. මෙහෙන් කවුද ඉන්නේ? අර නුසිෆෙරා කාරේ ඉදිත් දන්නේ කමන්නේ. අපි උඩට යමන්. ශනිකයමන් ගිහිල්ලා ගන්න එක අරගෙන එන්න. මුන් 3 දෙනා මචං දඟලුව වැඩි මචං. දෙන්නම් බොලට. ගනි මචං ගන්න එක. ගනි. යම. කෝ වරෙන් ග්‍රැනි. ගන්න එක ගත්තට පස්සේ එන්නේ නැහැ බං. ගන්න එක ගත්තට පස්සේ බයයි මුන් ටික. කෝ ඉන්නවද දැන් චණ්ඩි ඉන්නවද? චණ්ඩි ප්‍රෝ චණ්ඩි ටික ඉන්නවද? ගොන් චණ්ඩි ටික. ඊපන් යකෝ බං. අඩේ ඒක වැඩින්නේ නැහැ කීපන්කෝ බං. බිත්තිය ඇතුලින් ගියාට බං ඒක. අන්න යනවා ග්‍රෑන්ඩ් පා කාර්යය. එළියට මම බලන්න. මේක මචං ඒ කියන්නේ මේ උණ්ඩේ තියෙනකොට බං බලාගෙන තියන්න ඕනේ. මේ දුම අපිටත් අදුනොත් අපිත් මේ මැරෙනවා. ඒ නිසා බලාගෙන තියන්න ඕනේ.
හරියට මුන්දුන්දනට තියන්න ඕනකෝ ග්‍රෑන්ඩ්පා අම්මට ඉන්නවා දීපන් දෙන්නම් පොට උඹනුත් තරහ අඩෝ ග්‍රෑන්ඩ්පා කකුල් දෙක ළඟ දන ගෑව බං කො අනිත්තුන් දෙන්න අම්මට ෑනේ මම මේ සෙල්ලිනක් අත්තක මුත් කර ඕ අධ්‍යත්දාමු තව සත්‍යත්දාම ඉස්සරහට ගිහිල්ලා හරි දැන් නම් මචං එන්න ඕනේ බය වෙලා බං චන්ඩි ටික බය වෙලා බං ග්‍රෑන්ඩ්පා නම් එතනමයි ග්‍රෑන්ඩ්පා නම් මචං එතනමයි දෙන්න තියපන් යකෝ හරි අඩෝ ඒ මොකද්ද බං ඒ උනේ ලැග් වෙන සීන් වැඩි මචං මේ යාළුවේ ගේම් එකේ නම් ලැග් වෙන සීන් වැඩි හොඳටම වැඩි සමහරක් මේ ඒවා ලැග් වෙනවා ඒ කියන්නේ ලැග් වෙනවා කියන්නේ බග් වෙනවා බං මේ ඒක නිසා ගේම් එක ටිකක් අවුට් හැබැයි ගේම් එක නම් පට්ට කියන්නේ නිකන් අමුතු මේකක් තියෙනවා ගහනකොට හරි අපි ගිහිල්ලා සෙනික ගිහිල්ලා බේස්මන්ට් එකට යන දොර අරගමු ඉතින් කට්ටිය වීඩියෝ හොඳ නම් ලයික් පාරක් දාගෙන යන්න ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරමු නැති කට්ටිය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන එහා පැත්තේ තියෙන බෙල් එක ලයිලු බෙල් අයිකන් එකත් ඔබාගෙන යන්න ඇනෑන කියන්න ඕනේ නැහැ ඉතින් ඇනෑන කියන්න ඕනේ නැහැ නිකන් දින ලයික් බටන් එකනේ කොටාගෙන යන්න ඕකටත් ඉතින් හරි අපි ෂෙනික් ගිහිල්ලා නිකන් අර හැන්ඩල් එකක් ඔය කෑල්ලක් තියෙනවා නිකන් ඒ කියන්නේ මචං අර බේස්මන්ට් එක උඩ තියෙන පියන අරින කෑල්ල ෂෙනික් යම තාම හැරලා නැතුව ඇතිනෙමු කණින් මෙන්න මේක ගත්තා කැපුණා ගත්තු ගමන් කැපුණා ඉන්නේ නැහැ මේ කැත ගෙදර මං ආයි ඉන්නේ නැහැ මොහොතක්වත් ෂෙනික යමන් යකෝ ෂෙනික යන් අඩෝ ලැග් වෙනවා බං මේක දැම්මා අපි පැන්නා මේක දැම්මා අපි පැන්නා එන දුරයිනේ බං මේ බේස්මන්ට් එක කොච්චර ගියත් එක තැන වගේ අග්ගාලා මං කොබා නගපන් යකෝ මෙන්න මෙතන තමයි දාන්න මං හිතන්නේ දාපන් ඔහින්ද කොපයින්නේ අඩෝ මේක පයින්න දන්න නෑනේ බං මේක පයින්න කොහමද යකෝ අරුන් ගෙනවත් දන්නේ නැද්ද මේක පයින්න ද ආරදිය තියෙනවා හරි බෑන්න එහෙනම් කොල්ලෝ අපි ගියා මුගිරින් හැමදාම වගේ සැනසුම් සුසුම් හෙලමින් 4 දෙනත් එක්කම ඉන්නවා කටුස්සත් ඉන්නවා යා පැත්තේ හරි මචං ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරගෙන කමෙන්ට් කරගෙන යන්න ඒ වගේම අනිත් කට්ටියට බලන්න ෂෙයා පාරකුත් දාගෙන යන්න ඉතින් මචං ඔන්න ගැණී චැප්ටර් 1 2 3 unofficial 4 rebellion එකක් ගැහුවා ඉතින් හොඳ නම් subscribe පාරක් දාගෙන යන්න ඒ වගේම ලයික් කමෙන්ට් සේරම කරගෙන යන්න එහෙනම් කොල්ලෝ අපි ගියා